19 අනුව අංකය හෝ සුවසැරිය පදනම යන නාමයේ ඉවත් කිරීමක් සිදු කර නොමැත. එම පනතේ පූර්විකාවේ ප්‍රකාරව පදනමේ පරමාර්ථ ලෙස සඳහන් කර ඇති පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ හා හදිසි ප්‍රතිචාර සේවාව ලෙස පුවත්පත් දැන්වීමේ පැහැදිලිව සඳහන් කොට ඇත. ඊළඟ කොටස එකෙම ගිලන් රථවල වර්ණය වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැත. 2015-20 කාලේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඔබතුමාලගේ ආණ්ඩුව හර්ෂ සිල්වා මන්ත්‍රීතුමත් මැදිහත් වෙලා ඒ ගෙනාපු 1990 ගිලන් රථවල ඔබතුමාලා ගාපු ඒ කොළපාට එහෙමම අපි තියාගෙන යනවා. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. වැදගත් දේ මේක නවීකරණය කළ යුතුයි. විශේෂයෙන්ම මේ හදිසි ප්‍රතිචාර සේවාව සහ විශේෂයෙන් මේ ලෝකේ ව්‍යාප්ත වෙමින් නවීකරණය වෙමින් පවතින ඉමර්ජන්සි මෙඩිකල් සර්විසස්. මොකද මේකට අපි බඳවා ගන්නෙත් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා ඉමර්ජන්සි ඩ්‍රයිවර්ස්ලා, ඉමර්ජන්සි මෙඩිකල් ටෙක්නීෂියන්ලා. ඒ අනුව වැදගත්ම දේ තමයි 1990 කියන අංකය හදිසි අවස්ථාවකදී ඕනෑම වෙලාවක ජනතාවගේ මතක හිටින ලෙස රෙජිස්ටර් කරන එක. හරි? ඒසක් කිසි වෙනසක් වෙන්නේ නැහැ. සුවසැරිය පදනම හෝ 1990 කියන එක හෝ ඒ කොළපාට වර්ණය හෝ කිසි වෙනසක් වන්නේ නැත. එය ලෝකයේ අලුත් වන තත්වයන් අනුව අපි පුළුවන් තරම් ඒකට අලුත් තාක්ෂණ එකතු කරමින් නවීකරණය කරන්න උත්සාහ කරනවා. මේකට මට වෙලාව නෙවෙයි අපි කරපු දේවල් කියන්නේ. නමුත් මේ වෙනුවෙන් මේ වසරේ පමණක් අයවැයෙන් අපි රුපියල් මිලියන 5000ක් වෙන් කළා. ඒ වගේම EMT-ලා බඳවා ගැනීම කරමින් පවතිනවා. තවත් ගණන් රථ 100ක් ලබා ගන්න ඉන්දියානු රජයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. තවත් ගණන් රථ 45ක් 20ක් ණය ආධාර යටතේ 25ක් ප්‍රධානයක් ලෙසත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිතයි. ඒ අනුව මේ ගිලන් රථ බලයනීය 500ක් දක්වා වැඩි වර්ධනය කරලා ඒකට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයට උසස් තාක්ෂණය සහිත පුහුණුව ලබා දීලා ඒ නවීකරණ කටයුතු කිරීමට මැදිහත් වෙනවා. මම හිතන්නේ මේක ආරම්භ කරන්නට මැදිහත් වෙච්ච අයගෙත් ප්‍රාර්ථනාව සහ ඔවුන්ට තොටනාකමක් එන්නේ මෙය ලෝකයේ පවතින අවශ්‍යතාවයන් අනුව ඉදිරියට වර්ධනය වුණොත් තමයි. ඒ නිසා මේක දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාර අරගෙන අපේ සෞඛ්‍ය සේවාවේ කොටසක් බවට පත් කරමින් කටයුතු කරගෙන යනවා.